හායි යාළුවනේ. ඔයාලට කොහොමද? ඔයාලා ගොඩක් ආදරෙන් රුවිනි රෝෂිනී මගේ YouTube channel එකට ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අද මම තාත්තත් එක්ක පුංචි ගමනක් යන ගමන්. බලන්නකෝ යාළුවනේ අපි කොහෙටද යන්නේ කියලා. ඔයාලවත් මම එතෙන්ට එක්කගෙනයි යන්න හදන්නේ. එන්න අපිත් එක්ක. මම තාත්තත් එක්ක ආවේ මනි ප්ලාන්ට් ගන්න. මෙතන ලස්සන මනි ප්ලාන්ට් ගොඩාක් තියෙනවා. අඩු වියදමකින් ලස්සන අලංකාර පරිසරයක් ඔබේ නිවසට එකතු කරගන්න පුළුවන් මේ මනි ප්ලාන්ට් වගා කිරීමෙන්. මේ වීඩියෝ එක බලන ගමන් මනි ප්ලාන්ට් ගැන විස්තර ටිකක් ඔබේ දැනුමට එකතු කරන්න. මනි ප්ලාන්ට් වර්ග 3ක් තියෙනවා. පළවෙනි එක තමයි ගෝල්ඩන් මනි ප්ලාන්ට්. ගෝල්ඩන් මනි ප්ලාන්ට් කියන්නේ කහ මිශ්‍ර කොළ පැහැති රවුම් හැඩති කොළවලට තමයි ගෝල්ඩන් මනි ප්ලාන්ට් කියන්නේ. දෙවැනි එක තමයි නියෝන් මනි ප්ලාන්ට්. ඒ කියන්නේ දීප්තිමත් ලා කොළ පැහැති කොළ තියෙන පැලවලට තමයි නියෝන් මනි ප්ලාන්ට් කියන්නේ. තුන්වෙනි එක තමයි මාබල් ක්වීන් මනි ප්ලාන්ට්. ඒවා කොළ සහ සුදු මිශ්‍ර රටා ඇති කොළ තියෙන පැලවලට මාබල් ක්වීන් මනි ප්ලාන්ට් කියලා කියනවා. මේ මනි ප්ලාන්ට් එල්ලෙන බඳුන් වල හෝ බිත්ති අසල වගා කළාම ඉතාමත් ලස්සනට වැල් විදිහට දිගට හැදෙනවා. එමගින් නිවසට හෝ වෙන ඕනෑම තැනකට ඉතාමත් ලස්සනක් ගෙනදෙනවා. මේ මනි ප්ලාන්ට් ගොඩක් ඉක්මනින් වර්ධනය වෙන්න අපි මොනවද කරන්න ඕනේ කියලා මේ ළඟට බලමු. ඉස්සෙල්ලාම ඍතු තදව්වේ නැතිව හොඳ ආලෝකය ලැබෙන සෙවන තැනක මේ පැල තියන්න ඕනේ. පස වියලුණු පසු පමණක් ජලය දාන්න ඕනේ. වැඩිපුර වතුර දැමීමෙන් මුල් කුණු වෙන්න පුළුවන්. ඒ වගේම මාසෙකට වරක් ජෛව පොහොර හෝ දියර පොහොර ටිකක් දාන්නත් ඕනේ. වැල්වල අග කපා දැමීමෙන් අලුතෙන් අතු ඇවිත් පැලය ඝනව වෙනවා. හොඳ ජල බැස්ම සහිත පසක්. ඒ කියන්නේ කොම්පෝස්ට්, වැලි, ගෙවතු පසු මේ සඳහා අපිට භාවිතා කරන්න පුළුවන්. මේ විදිහට රැක බලා ගත්තොත් මනි ප්ලාන්ට් එක ලස්සනටත් ඉක්මනටත් වර්ධනය කරගන්න පුළුවන් වෙනවා ඔයාලට.
මේ තියෙන්නේ යාළුවනේ මම අද ගෙනාපු මනි ප්ලාන්ට් වගේම මං ගාව තිබුණු මනි ප්ලාන්ට්. මට මේ පැල එල්ලගන්න තාත්තා ගොඩාක් උදව් කරා. හැබැයි මට ඒ ටික වීඩියෝ කරගන්න නම් බැරිව ගියා. ඒත් බලන්නකෝ යාළුවනේ. දැන් මේ ටික ඉස්සරහා එල්ලුවාට පස්සේ ගෙදරට තියෙන්නේ අමුතුම ලස්සනයි. තව මම බලාපොරොත්තු වෙනවා මේ වගේ ලස්සන පැල ටිකක් තව ටිකක් ගෙනල්ලා මේ දිගටම මේ විදිහටම ලස්සනට එල්ලගන්නයි. අපි එතකොටත් ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්නම්කෝ. ආයෙත් මේ වගේම ලස්සන වීඩියෝ එකක් අරගෙන මම එන්නම්. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තව කෙනෙකුට බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න යාළුවනේ. එහෙනම් මම ගිහින් එන්නම්. සුබ දවසක්.